ආලවක දවසක් තමන්ගේ විමානේ නැතිකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වඩිනවා. මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයට වඩිනවා. විමානයට වැඩලා ආලවක නැති වෙලාවේ ආලවකගේම ආසනේ වාඩි වෙලා ආලවක යක්ෂයාගේ බිසෝරුන්ට බණ කියනවා. ආලවකට දැනගන්න ලැබෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයට වැඩලා ආලවකගේ බිසෝරුන්ට බණ කියනවා කියලා. ආලවකට හොඳටම කේන්ති යනවා. කේන්ති ගිහපු ආලවක ලහි ලහියේ පැමිණෙනවා තමන්ගේ විමානෙට. නිකන් නෙවෙයි එන්නේ. අද මම ශ්‍රමණ බවත් ගෞතමයෝ පරසක්වල ගහනවා කියලා. හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ දත් කූරු කාගෙන එන්නේ. ඒ ආපු ආලවක දකිනවා මම නැති වෙලාවේ මගේ ගෘහයට බුදුහාමුදුරුව වැඩලා මගේම බිසෝවරුන්ට මගේම පුටුවේ වාඩි වෙලා බණ කියනවා. හොඳටම කේන්ති ගියා. විමානෙට ගොඩ වුණු ගමන් ආලවක කියනවා ශ්‍රමණ බවත් ගෞතම වහාම නික්ම යනු. මගේ ලෞතුරා බුදුහාමුදුරුව ආලවකගේ වචනයට කන් දීලා ආසනයෙන් නැගිටලා උන්වහන්සේ වැඩම කරනවා. ආලවකට සතුටුයි. මොකද්ද සතුට? ආලවක ලෞතුරා බුදුහාමුදුරුව ගැන අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ පුරිස ධම්ම සාරථී බුදු ගුණයෙන් යුක්තයි. නොදැමුණු පුරුෂයන් দমনය කරන කෙනෙක්. උන්වහන්සේ ඕනෑම කෙනෙකු দমনය කරලා ඕනම දාමරික සැඩපරුස කෙනෙක් দমনය කරන කෙනෙක් තමයි ලෞතුරා බුදුහාමුදුරුව. හැබැයි එවැනි කෙනෙක් මගේ වචනයට බයි නැකිටලා ගියා. සතුටු නැද්ද? ආලවක කල්පනා කරනවා ඇත්තටම බුදුහාමුදුරුව නැකිටලා ගියේ මට බයේද? මට බයේ නම් ගියේ අඬ ගැහුවම අයිත් ඇවිල්ලා වාඩි වෙන්නත්. නැවත ආලවක කියනවා මගේ බුදුහාමුදුරුවන්ට පවිස සමනාති බෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමය නැවත පිවිසිලා අසුන් ගන්න. මගේ බුදුහාමුදුරුව ආලවකගේ වචනට නැවත කන් දීලා ආලවකගේ ආලවක මන්දිරයට ඇවිල්ලා නැවත අසුන් ගත්තා. ආලවකට තව සතුටුයි. ආලවක නැවත මගේ බුදුහාමුදුරන්ට කියනවා නික්කම සමනාති බෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමය නැගිටලා යන්න කියලා අයිත් කිව්වා. මේ දෙවෙනි පාර කියන්නේ. බුදුහාමුදුර නැවත නැගිටලා එළියට ගියා. නැවත ආලවක කියනවා පවිස සමනාති බෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමය එන්නේ ඇතුළට. දෙවෙනි පාරත් ඇවිල්ලා වාඩි වුණා. තුන්වෙනි පාර කියනවා නික්කම සමනාති බෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමය නැගිටලා යන්න. මේ කීවෙනි පාරද කියන්නේ? තුන්වෙනි පාර. නැවත කියනවා තුන්වෙනි පාර පවිස සමනාති බෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමය ඇවිල්ලා වාඩි වෙන්න කිව්වා. බුදුහාමුදුරු තුන්වෙනි පාරත් ඇවිල්ලා අසුන් ගත්තා. හතරවෙනි පාරත් කියනවා ආලවක නික්කම සමනාති බෝගෝතම. බුදුහාමුදුරු වැඩියද? හතරවෙනි පාර එළියට වැඩියේ නැහැ. හතරවෙනි පාර තථාගතයන් වහන්සේ කියනවා දේශනා කරනවා ආලවකට ආලවක ඔබේ වචනයට මන් තුන් පාරක් අවනත වුණා. ඔබ කියන දේ මන් තුන් පාරක් කළා. දැන් ඔබ මම කියන දේ එක පාරක් අහන්න.